මෙන්න මේ ඝන වස්තුව දීලා ඔයිලර් සම්බන්ධතාවය මේ ඝන වස්තුව සඳහා සත්‍යද කියලා පෙන්වන්න තියෙන්නේ. එතකොට මෙහෙමයි කරන්නේ සංයුක්ත ඝන වස්තුවක් රූපේ මෙහි දැක්වේ. එම ඝන වස්තුව සඳහා ඔයිලර් සම්බන්ධතාවය ගැළපේද නොගැළපේද යන්න හේතු සහිතව පෙන්වා දෙන්නේ. එහෙනම් ඝන වස්තුව තියෙනවා. දැන් මේ ඝන වස්තුව සඳහා මේ ඔයිලර් සම්බන්ධතාවය අපි යොදලා බලමු. ඔයිලර් සම්බන්ධතාවය මතක තියාගන්න මම කවියක් කියලා දීලා තියෙනවානේ. සිහාන්ගේ මුහුණේ දාඩිය බිඳු 2යි. සිහාන්ගේ කියන්නේ ශීර්ෂ ගණන. එකතු කිරීම. මුහුණේ කියන්නේ මුහුණත් ගණන. ශීර්ෂ ගණන එකතු කිරීම මුහුණත් ගණන සමානයි දාර ගණන එකතු කිරීම 2. සිහාන්ගේ මුහුණේ දාඩිය බිඳු 2යි. හරි. දැන් මේකේ ශීර්ෂ කීයක් තියෙනවද? මේ තියෙන ශීර්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේක 3D විදියට ඇඳ ගන්න ඕන හරියට. අඳින්න එහෙම දුන්නොත් සමහරක් දා රූප සටහන් හරිද? ශීර්ෂ කීයද? 9යි. මෙතෙන්ට 9 දාන්න. මුහුණක් කීයක් තියෙනවද? 9යි. මුහුණක් 9යි. හරි. දාර 16ක්. ගණන් කළ බැලුවද? හරි. ධන 2. දැන් මේ දකුණත් පස සුළු කළ බැලුවාම 16යි 2යි 18ක් එනවා. වමත් පස සුළු කරාම 9යි 9යි 18ක් එනවා. හරි. දැන් ඔයාලට පේනවා දෙපැත්තම සමාන අගයන් දෙකක් ආවේ. ඒ කියන්නේ ශීර්ෂ ධන මුහුණත් ගන්න 18යි දාර වලට දෙකක් එකතු කරාම 18යි. දෙපැත්ත සමාන නිසා මේ ඝන වස්තුව සඳහා ඔයිලර්ගේ සම්බන්ධතාවය සත්‍ය වෙනවා. මෙතන වාක්‍යයක් ලියන්න තියෙන්නේ මෙම ඝන වස්තුව සඳහා ඔයිලර්ගේ සම්බන්ධතාවය සත්‍ය වේ.